Hi guys, welcome back to my YouTube channel. ගෑන් ළමයි විදිහට අපිට සල්ලි ලැබුණාම සමහර වෙලාවල් වලට අපිට ඕන දේවල් ගන්න ගිහින්ලා shopping කරලා එක දේවල් order කරලා තවත් පොඩි දේවල් වලට වියදම් කරලා මාසෙ අන්තිමේටම මගේ සල්ලි ටික කොහෙද ගියේ කියලා හිතන අවස්ථාවල් තියෙනව නේද? ඉතින් අද වීඩියෝ එකකින් අපි කතා කරන්නේ girls ලට money save කරගන්න පුළුවන් simple ways 5ක් ගැන. ඉතින් ජොබ් එකක් කරන කෙනෙක් වුණත්, ස්ටුඩන්ට් කෙනෙක් වුණත් මේ ටිප්ස් ඔයාගේ විදිහට ඇප්ලයි කරගන්න පුළුවන්. ඒ වගේම ඉතුරු කරන්න අපිට ලොකු සැලරි එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. පොඩි amount එකකින් පටන් අරගෙන ඒක පුරුද්දක් විදිහට දිගටම පවත්වාගෙන යන එක තමයි වැදගත්. ඉතින් ඔයාත් මේ අවුරුද්දේ මුදල් ඉතුරු කරන්න පටන් ගන්න හිතාගෙන ඉන්නවා නම් මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. Okay, let's get started. පළවෙනි ටිප් එක තමයි save money first. අපි ගොඩක් වෙලාවට සල්ලි ලැබුණාම මුලින්ම කරන්නේ අපිට ඕන දේවල් වලට වියදම් කරන එක. ඊට පස්සේ තමයි ඉතුරු වෙන සල්ලි ටික ඉතුරු කරන්න බලාගෙන ඉන්නේ. හැබැයි මම හිතන්නේ ඒක වෙනස් කරගත්තොත් අපිට ලේසියෙන් මේ සල්ලි ඉතුරු කරගන්න පුළුවන්. මුලින්ම කරන්න ඕනේ අපිට සල්ලි ලැබුණාම පොඩි amount එකක් වෙනම අයින් කරලා තියාගන්න එක. ඒක ලොකු ගාණක් වෙන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් විදිහට පොඩි ගාණකින් පටන් ගන්න. ඔයාගේ income එක කොටස් දෙකකට බෙදන්න. එකක් savings, අනිත් එක spending. ඉතින් මේක පුරුද්දක් කරගත්තොත් මාසයක් දෙකක් යනකොට ඔයාට තේරෙයි පොඩි amount එකක් හරි එකතු වෙලා තියෙනවා කියලා. ඉතින් මතක තියාගන්න save කරන්න ඉතුරු වෙන සල්ලි බලාගෙන ඉන්න එපා. මුලින්ම save කරලා ඉතුරු ටිකෙන් තමයි වියදම් කරන්න ඕනේ. ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් මේ මෙතඩ් එක ඔයාට ගොඩාක් මැච් වෙන්නේ නැති වෙයි. හැබැයි ඊළඟ ටිප්ස් ඔයාට follow කරන්න පුළුවන්. හිතන්නකෝ ඔයාගේ monthly income එක රුපියල් 40000ක් නම් ඔයාට පුළුවන් ඒකෙන් 4න් එකක්, ඒ කියන්නේ රුපියල් 10000ක් savings විදියට තියාගන්න. ඉතුරු 4න් 3, ඒ කියන්නේ රුපියල් 30000ක් ඔයාගේ මාසේ වියදමට තියාගන්න. දෙවෙනි ටිප් එක තමයි don't buy just because it's on sale. මේක නම් girls ලට ගොඩාක් වැදගත් point එකක්. sale එකක් දැක්ක ගමන් අපිට හිතෙන්නේ මේක අඩුවට තියෙන එකේ දැන් ගන්න එක තමයි අපිට වාසි. දැන් ගත්තේ නැත්තම් අපිට පාඩුයි. හැබැයි sale එකක් කියන්නේ සල්ලි ඉතුරු කරන ඔයාට අවශ්‍ය දෙයක් නෙවෙයි. අවශ්‍ය නැති දෙයක් ගත්තොත් ඒක තවත් වියදමක්. ඒ නිසා හැම වෙලාවකදීම shopping කරනකොට ඊට කලින් පොඩක් හිතන්න, මට මේක ඇත්තටම ඕනේද? මේ වගේ දෙයක් මට දැනටමත් තියෙනවද? මම මේක තවදුරටත් use කරයිද කියලා. විශේෂයෙන් ඇඳුම්, makeup, skin care වගේ දේවල් ගන්න කලින් අපිට දැනට තියෙන දේවල් චෙක් කරලා බලන එක අනිවාර්යයි. සමහර වෙලාවට අපිට අලුත් දෙයක් ඕනේ කියලා හිතෙන්නේ අපිට තියෙන දේවල් අමතක වෙලා හින්දා. ඒ නිසා සේල් එකක් දැක්කහම ගන්න කලින් මට මේක ඕන නිසාද ගන්නෙ නැත්නම් සේල් එකක් නිසාද කියලා Tamanගෙන්ම අහන්න. ඒකෙන් unnecessary spending ගොඩාක් අඩු කරගන්න පුළුවන්. තුන්වෙනි ටිප් එක give one day before you buy. සමහර වෙලාවට එක්ස්පෙන්සිව් දෙයක් දැක්කහම ඒ වෙලාවෙම අපිට ගන්න හිතෙනවා. ඒකට අපි කියන්නේ impulse buying. ඒ කියන්නේ කිසිම හේතුවක් නැතුව තමයි අපි ඒක මිලදී ගන්න හදන්නේ. ඒක ඔයාට විතරක් නෙවෙයි. ඒක මටත් ගොඩාක් වෙලාවට හිතෙන දෙයක්. ඒ හින්දා මම රෙකමන්ඩ් කරන්නේ simple rule එකක්. ඒක තමයි ලොකු දෙයක් ගන්න කලින් එක දවසක් ඉවසන්න. උදාහරණයක් විදිහට ඔයා හිතන්න ඔයාට බෑග් එකක් ගන්න හිතෙනවා.
හැබැයි ඒක පොඩ්ඩක් මිලෙන් වැඩි. හැබැයි ඒ වෙලාවට ඔයා ඒ වෙලාවෙම කාඩ් එකෙන් පේ කරන්න යන්න එපා. එක දවසක් ඉඳලා බලන්න සමහර වෙලාවට අපිට කලින් දවසේ අපිට ඒ දේ අවශ්‍යමයි කියලා හිතුණට එක දවසක් දවස් දෙකක් ගියාම මේ දේ මට ගන්න ඕනේ නෑනේ කියලා හිතනවා. ඉතින් ඒකෙන් ඔයාට ඔයාගේ මනි සේව් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ රීග්‍රේට් වෙන පර්චේසස් වලින් බේරෙන්නත් පුළුවන්. Fourth tip, start saving small. සේව් කරන්න පටන් ගන්න ඕනේ කියලා හිතන ගොඩක් අය ඒක පෝස්ට්පෝන් කරනවා මට ලොකු amount එකක් සේව් කරන්න පුළුවන් වුණාම පටන් ගන්නම් කියලා. හැබැයි මේකට අපිට ලොකු amount එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට දවසකට රුපියල් 50ක් සේව් කරන්න පුළුවන් නම් ඒකෙන් පටන් ගන්න. නැත්නම් සතියකට රුපියල් 500ක් වගේ පොඩි ටාගට් එකකින් ඔයා පටන් ගන්න. වැදගත්ම දේ තමයි මේ මුදලට වඩා වැදගත් වෙන්නේ ඔයාගේ පුරුද්ද. මේක තමයි මගේ මෙතඩ් එක. මම ඇත්තටම දැක්කා ඔන්ලයින් උනත් ඕඩර් කරන්න තියෙනවා මේ කැටය. හැබැයි ඒකටත් තව මුදලක් වැය වෙන හින්දා මම මේක ක්‍රියේට් කරගත්තා. මම පර්සනලි ගොඩක් වැදගත් කියලා හිතන එක තමයි මේක. මම සල්ලි ඉතුරු කරනවා කියලා හිතනවට වඩා මට මේ amount එක මේ දවස් වෙනකොට මෙන්න මේ හේතුව හින්දා එකතු කරගන්න ඕනි කියලා ගෝල් එකක් තියාගත්තොත් ඔයාට ඉතුරු කරන්න තියෙන ආසාව උනන්දුවත් වැඩි වෙනවා. උදාහරණයක් විදිහට ඔයාට ට්‍රිප් එකක් යන්න ඕන නම් ඒකට වෙනම සේව් කරන්න. ඔයාට ෆෝන් එකක් ගන්න ඕන නම් ඒකට වෙනම ගෝල් එකක් තියාගන්න. ඉතින් මේක නෝට්බුක් එකක හරි ඔයාට ලියා ගන්න පුළුවන්. අවශ්‍ය නම් එන්විලොප් වල දාලා එහෙම ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. මොකද ගෑන් ළමෙක් විදියට ඔයා තමයි කවදා හරි ගෙදරක මනි බැලන්ස් කරන කෙනා. ඉතින් හැම වෙලේම උත්සාහ කරන්න ස්මාර්ට් විදිහට මනි ඕගනයිස් කරගන්න සහ වියදම් කරන්න. තවත් වැදගත් වීඩියෝ එකකින් හම්බෙනකම් පරිස්සමින් ඉන්න. ගිහින් එන්න.